Hello everyone, welcome back to my YouTube channel. අද කාලේ කොලෙස්ටරෝල් කියන වචනේ ඇහුවහම ගොඩක් අයට බය හිතෙනවා. කොලෙස්ටරෝල් කියන්නේ මොකක්ද? ඒක සම්පූර්ණයෙන්ම නරකද? අද මේ වීඩියෝ එකෙන් කොලෙස්ටරෝල් අඩු කරන ක්‍රම ගැන විද්‍යාත්මකව සරලව කතා කරමු. කොලෙස්ටරෝල් කියන්නේ fat like substance එකක්. අපේ ශරීරයේ නිපදවන ඉටි වගේ ද්‍රව්‍යයක්. හැම පුද්ගලයෙක්ටම කොලෙස්ටරෝල් ඇඟේ තියෙනවා. හැබැයි අධික කොලෙස්ටරෝල් මට්ටමක් පැවතීම ඔයාගේ අවදානම වැඩි කරනවා. ප්‍රධාන වශයෙන් කොලෙස්ටරෝල් වර්ග දෙකක් තියෙනවා. LDL low density lipoprotein, HDL high density lipoprotein. අධික කොලෙස්ටරෝල් ඇති හැම කෙනෙක්ටම ඖෂධ ඕනෙ වෙන්නේ නැහැ. හැබැයි වයස, පෞල් ඉතිහාසය වගේ වෙනත් සෞඛ්‍ය තත්ත්වයන් මත ඔයාට ඖෂධ ඕනද කියලා වෛද්‍යවරයා තීරණය කරනවා. අන්න එතකොට ඔයාට ස්ටැටින් කියන ඖෂධය පානය කරන්න වෙනවා. ඖෂධ නැතුව කොලෙස්ටරෝල් පාලනය කරන්න පුළුවන් කොහොමද? හදවතට හිතකර ආහාර ගන්න ඕනේ. මේද සහිත කිරි නිෂ්පාදන කේක් වගේ තෙල් සහිත වැඩිපුර ආහාර ගන්න නැතුව ඔමෙගා 3 තියෙන ඒවා මාළු, වෝල්නට්ස්, ඕට්ස්, බෝංචි, ඉඟුරු, සුදුලූණු, පෙයාස් වගේ දේවල් ආහාරයට ගන්න එක, ශාරීරික ක්‍රියාකාරකම් වැඩි කරන්න, අඩුම ගානේ සතියට දවස් 3ක්වත් ව්‍යායාම කරන එක, දුම්පානය නතර කරන එක, බර අඩු කරගන්න එක, මේ වගේ කොලෙස්ටරෝල් අඩු කරන්න පුළුවන්. කොලෙස්ටරෝල් වැඩි වුණාම මොනවද තියෙන අතුරු ආබාධ? හෘද රෝගවලට ඇති වෙන්න පුළුවන්, අත්පා හිරිවැටෙන්න පුළුවන්, chest pain ඇති වෙන්න පුළුවන්. මේ නිසා ඔයාගේ කොලෙස්ටරෝල් මට්ටම සාමාන්‍ය පරාසයක පවත්වා ගැනීම ඔයාගේ සෞඛ්‍යයට වැදගත්.